තුමා මේ දැන් අපි බැලුවොත් එහෙම අපිට තේරෙනවා මේ කොරෝනා වලින් ආවට පස්සේ තිබුණු අභියෝගයක් තිබුණා අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ මොකද පාසල් නිසි පරිදි පැවැත්වීම එක්සෑම් ටික නිසි පරිදි පැවැත්වීම සහ විශ්වවිද්‍යාල වලට ඒ අදාළ කාල සීමාව තුල අරගෙන ඒ අයව ඒ කාල සීමාවදී අවුට් කරනවා කියන ඒ process එක හරියාකාරයෙන් කරගැනීම. නමුත් මේකෙදි අපිට පේනවා සාමාන්‍යයෙන් විෂය නිර්දේශය ඇතුලේ පාසල් විෂය නිර්දේශය ඇතුලේ අපි ගත්තොත් 2022 වර්ෂය ගත්තොත් එහෙම පාසල් මාස 31ක් පැවැත්විලා තිබෙනවා. ඒ කියන්නේ 2022 ගත්තොත් ජූනි මාසේ 2020 ජූනි පටන්ගෙන එක්සෑම් එක තිබිලා තියෙන්නේ 2023 ජනවාරි. ඒ වගේ 23 අවුරුද්දේදී මාස 31ක් 24 වර්ෂයේ මාස 29ක් ඊට අමතරව 25 මාස 27ක් සහ මේ අවුරුද්දේ විදිහට ගත්තොත් එහෙම මාස 21 කාලයක් තමයි මේ පාසල් පැවැත්වෙනවා කියන එක මේ වෙලා තියෙන්නේ. එතකොට මේක විශේෂයෙන්ම පාසල් විෂය නිර්දේශය අපි දන්නවා කාල පීරියඩ්ස් විදියට බෙදලා මේ එන ස්ට්‍රක්චර් එක ඇතුලේ නිසි පරිදි ඉෂ්ට කරින්ට හැකියාවක් ඒ පාසල් වලින් කරලා තියෙනවද? මොකද අපිට දැනුවත් වෙලා තියෙනවා පාසල් වල සමහරලාට වාර විභාග මාසෙන් මාසෙට පැවැත්විලා තිබෙනවා. ඒ කියන්නේ සහ එයාලට ළමයින්ගේ අතින් ගත්තාම අපි දන්නවා ස්ටඩි ලීව් පීරියඩ් එකක්වත් පාසල් මට්ටමින් ඒ කියන්නේ එක්සෑම් ටික ඉවරලා විෂය නිර්දේශය ඉවරලා ඒ ළමයින්ට ප්‍රිපෙයාර් වෙන්න මානසිකව ස්ථාවර වෙන්න එක්සෑම් එකට දක්වා එහෙම කාලයක් ලැබිලා නැහැ කියලා. සහ ඒ වගේම තමයි සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි කරන ළමයින්ගේ ඇතුලේ සමහරලාට තියෙනවා ඔවුන් සමහර බයෝමැත්ස් වලින් ෆස්ට් ෂයි එක කරලා ඊට පස්සේ ඔවුන් ඩිසයිඩ් කරනවා ඊළඟට වෙන විෂය ආධාරාවකින් මේකට පෙනී සිටින්න ඕන කියලා. එතකොට මේ විෂය ධාරාව සම්පූර්ණ ඒ කාල සීමාව ඇතුලේ ආවරණය කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ අපිට බැලුවල්මට පේනවා මේක හරියාකාරී ස්ට්‍රක්චර් එකට අවුරුද්දේ ඒ තියෙන මාස 12 ඇතුලේ මේ විභාග ටික පැවැත්වෙන්න ඕන විශ්වවිද්‍යාලයට යන්න ඕන මේ ළමයි වර්ක් ෆෝස් එකට එකතු වෙන්න ඕන ඒක සම්බන්ධව අපි ඇග්‍රී. නමුත් ළමයින්ගේ මානසිකත්වය ගත්තොත් මේ ළමයි පුරුදු වෙලා ඉන්නේ අර පරණ අධ්‍යාපන ක්‍රමය ඇතුළේම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔවුන් කිසිම වෙලාවක මේ තියෙන ස්ට්‍රක්චර් එකට පුරුදු වෙලා නැහැ. මොකද අඩුම තරමේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මම දැනුව එහෙම කරලා තියෙනවා නම් හොඳයි. මම දැනුවත් නැහැ. ඒ 23 වර්ෂයේ කියන්නේ 22 ඉඳන් කොරෝනා කාලේ පටන් ගත්ත වෙලන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිම වෙලාවක දැනුවත් කිරීමක් කරලා නැහැ. අපි මේ විදිහට ફોකස් කරනවා අපේ එක්සෑම් තියන්න කියලා. එතකොට අඩුම තරමේ ඒ තියෙන ගුරුවරු සූදානම් වෙනවා, පාසල් සූදානම් වෙනවා. ඒ වගේම තමයි අපිට අමතක කරන්න බෑ පෞද්ගලික අධ්‍යාපන, ඒ කියන්නේ ටියුෂන් යන ප්‍රමාණය. විශේෂයෙන් පාසල් වලට වඩා ප්‍රමාණයක් සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි වලදී ඒවටත් යනවා. එතකොට මේ තියෙන හැමෝගෙම ඇතුලේ තියෙන මේ ළමයින්ට සුදුසු වාතාවරණයක් හැදිලා තියෙනවා කියන එක බැලුවද, ඒක සයිකොලොජිකලි ඉෆෙක්ට් වෙන එක බැලුවද කියන කාරණේ පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි. ප්‍රධාන වශයෙන්ම ඔබතුමා කියපු කාරණෙන් අර දැනුවත් කිරීම කියන ගත්තම අපි හිතනවා අපි ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා කියලා සූදානම් වීමට. මොකද අපි පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසෙදී මේ දැනුවත් කිරීම කරේ. ඒතොර එතනින් පස්සේ අපිට මේ සැලසුම් කර ගැනීමට පාසල් මට්ටමින් සුදුසු කාලයක් තියෙනවා කියන එකයි අපේ විශ්වාසය වෙන්නේ. ඒ වගේම අපි කියපු මේ පාසල් දින ගාන ඇතුළතදී අපිට විශේෂ ප්‍රශ්නයක් පාසල් වලින් පැන නැගිලා නැහැ. ඒ කියන්නේ අපිට වාර්තා වෙලා නැහැ කිසිදු විදුහල්පතිවරයෙකු මේක සම්බන්ධයෙන් මෙතන අනිත් නිලධාරීනුත් ඒක නිවැරදි කරයි අපේ ඔබතුමියන් හරි. එහෙම අපිට පාසල් මට්ටමින් එහෙම ගැටලුවක් තියෙන බව දැනුවත් වෙලා අපි දැනුවත් කරලා නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙන බව අපි එහෙම ප්‍රශ්නයක් නැති බව තමයි අපි විශ්වාස කරන්නේ. එතකොට ඒ අර අපි කියපු නිර්ණායක තුල පහුගිය වර්තවල මේ පවත්වපු පාසල් දින වශයෙන් පවත්වපු කාල සීමාවත් අරගෙන බැලුවාම මේ අවුරුද්දේදී මේක ඒ කියන්නේ අර අපි ඊට කලින් සංසන්දනය කරන්න බැරි වුණත් දැන් මේ පහුගිය වර්ෂවල සංසන්දනය කිරීමේදී අපි සාධාරණ කාලයක් තුල මේක යනවා කියන එක තමයි අපේ මතය වෙන්නේ මේක සම්බන්ධයෙන්.